Hi guys, welcome back to my YouTube channel. ශ්‍රී ලංකාව කියන්නේ පුංචි දූපතක් වුණොත් විවිධ කාලගුණ කලාප තියෙන රටක්. ඒ අතරින් විශාල කොටසක් ආවරණය කරන ඉතා වැදගත් කලාපයක් තියෙනවා. ඒ තමයි වියලි කලාපය කියන්නේ. අද මේ වීඩියෝ එකෙන් ශ්‍රී ලංකාවේ වියලි කලාපය ගැන සරලව කතා කරමු. වියලි කලාපය කියන්නේ වසරකට ලැබෙන වැසි ප්‍රමාණය අඩු, උෂ්ණත්වය වැඩි, දිගු වියලි කාලයක් පවතින කාලගුණ කලාපයකට. සාමාන්‍යයෙන් වියලි කලාපයට වසරකට මිලිමීටර් 1750ට වඩා අඩු වැසි ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වියලි කලාපය ප්‍රධාන වශයෙන් රටේ උතුරු මැද නැගෙනහිර හා දකුණු නැගෙනහිර ප්‍රදේශවල පැතිරී තිබෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, මන්නාරම, මඩකලපුව ඒ අතුරින් කීපයක්. වියලි කලාපයට වැසි ලැබෙන්නේ උතුරු නැගෙනහිර මෝසම් වැසි මගින්. මේ වැසි ඔක්තෝබර් ඉඳන් ජනවාරි වෙනකන් තියෙනවා. දිගු වියලි කාලයක් පවතින හින්දා ජලහිඟය, වගා කටයුතු සීමා වීම, වියලි පරිසරයක් දක ගන්න පුළුවන්. වියලි කලාපයේ ප්‍රධාන වගාවන් ලෙස වී, බඩ ඉරිඟු, කව්පි, මුං ඇට දැක්වන්න පුළුවන්. වියලි කලාපයේ වැව් පද්ධතිය සාර්ථක ලෙස ජල කළමනාකරණයට උදව් වෙලා තියෙනවා. ඒ අතරින් කලාවැව, නුවරවැව, තිස්සවැව ප්‍රධානයි. වියලි කලාපයේ ලොකු වනාන්තර, වියලි පරිසරයට හුරු ශාක, වනාලි, මුවන්, කුරුල්ලන් දක්වන්න පුළුවන්. මේ පරිසරය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට විශාල දායකත්වයක් දෙනවා. වියලි කලාපයේ වියලි වුණත් එය අපේ රටේ සුරක්ෂිතතාවට, ජීවිතයට ගොඩක් වැදගත්. ඒ නිසා අපි ජලය සුරකිමු, පරිසරය රැකගමු, වියලි කලාපය නිසි ලෙස භාවිතා කරමු.